write the missing capital letters පුතේ. right? miss වෙලා තියෙනවනේ. මග හැරිලා තියෙනවා සමහර අකුරු ටිකක්. ඒ අකුරු හොයන්න තමයි තියෙන්නේ ඔයාලට. තියෙනවා capital අකුරු. okay? write the missing capital letters. capital අකුරු තමයි miss වෙලා තියෙන්නේ. මෙතන ඔක්කොම තියෙන්නේ capital අකුරු. right. තියෙනවා capital A තියෙනවා. හිස්තන් දෙකක් තියෙනවානේ. බලන්න D තියෙන්නේ ඊට පස්සේ. ඊට කලින් එන්න ඕන අකුරු ටික ඔයාලා දන්නවනේ. right. කෝ බලන්න finish අය. are you writing it? තාම ලියනවද? okay. right. කෝ කියන්න බලන්න පුතේ ඒකට පස්සේ එන්න ඕනේ අකුර මොකද්ද පුතේ? capital A. ඊට පස්සේ capital A එකට පස්සේ මොකක්ද එන්න ඕනේ? අන්න very good. B. next one. ඊළඟ එක මොකද්ද පුතේ? C. ඔක්කොම කරලා ඉවරද? if you are finished show me your book. ඔයා ඉවර නම් කො බලන්න ටීචර්ට පොත පෙන්නන්න. හොඳ පැටවු වගේ. right. Abhishek, can you show your book? right. very good. ලියලා නේද? හරි. කො තිනෙත්? හනේ අපේ එක අකුරක් තාම මතක් කරනවා. කෝකද? H ගාවට කෝකද පුතේ? F එක ගාවටද? H I නේ තියෙන්නේ. H I දාලා තියෙනවා මම නේද? ටීචර් දාලා තියෙනවා. A B C D ඔය කියන්නේ H I J K. J අකුරද අමතක වෙලා තියෙන්නේ. අනේ අපේ J. right. okay. අභිෂේක් මට කියන්න පළවෙනි හිස්තැන් දෙකට අකුරු දෙක කියන්න පුතේ. පළවෙනි හිස්තැන් දෙකට අකුරු දෙක කියන්න මට. right. B. very good. B. මොකද්ද පුතේ? ටීචර් ලියනවා ඔන්න බලා ගන්න. හරිද? ටීචර් ලියනවා බලා ගන්න. හරි. A B අභිෂේක් ඊළඟ අකුරක් කියන්න පුතේ. අතරමං වෙලා ඉන්න ඔය මේ හොයාගන්න බැරි ඔයාගේ යාළුවා කවුද ඊළඟ යාළුවා? C නේද පුතේ? C. මේ යාළුවෝ ගැන මං කියන්නේ නේද? ටීචර් කියන්නේ ඔයාගේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන යාළුවෝ 26 ගැන. ඕකේ? යාළුවෝ 26ක් ඉන්නවා ඔයාට. ඒ යාළුවෝ 26 දෙනාගෙන් මෙතන මිසින් වෙලා තියෙනවා නේද? මිස් වෙලා තියෙනවා, මග හැරිලා තියෙනවා. මග හැරුණු යාළුවෝ ටික මට හොයලා දෙන්න ඕනේ. ඕකේ?
ටීචර්ට හොයලා දෙන්න මේ යාළුවෝ ටික. හරි. තුන්චිනී කියන්න පුතේ. තුන්චිනී කියන්න ඊළඟට. ඊළඟ හිස්තැනට මොකද පුතේ එන්නේ? A B C D. ඔව් පුතේ. ටීචර් පේන්න ඕනේද? ටීචර් පේන්නේ කියලා අඬනවා. තුන්ශිනී කියන්න පුතේ ඊළඟට අකුර A B C D. ඊළඟ අකුර කියන්න පුතේ. ඔක්කොම දන්නවා. very good. කො කියන්න? A B C D. ඊළඟට මොකද පුතේ? අන්න හරි. very good. E E F. ඊළඟට මොකද? තිනෙත්. F A B C. ටීචර්ත් එක්ක කියන්නකෝ බලන්න. 1 2 3 A B C D E F G. G අකුර නේද පුතේ? අතරමං වෙලා තියෙන්නේ G අකුර නේද පැටවෝ? G අකුර තමයි අතරමං වෙලා තියෙන්නේ. right. ලියලා තියනවද පුතේ? missing capital letters නේද? මග හැරුණු capital letters ලිව්වද හැමෝම? කො ටීචර්ත් එක්ක ආපහු පළවෙනි එකේ ඉඳන් කියමු බලන්න A B C D සින්දුව. right. shall we sing? A B C D E F G H I J K L M N O P Q R S T. right. write the missing simple letters නේද පුතේ? simple letter එක ඔයාලට ලියන්න තියෙන්නේ. දැන් ඔන්න simple යාළුවෝ ටිකක් අතරමං වෙලා missing වෙලා මග හැරිලා නේ. එතකොට මෙන්න මෙතන ඉන්න ඔයාගේ යාළුවෝ කිහිප දෙනෙක් 26න් නේද? ඇල්ෆබෙට් එකේ තියෙනවනේ පුතේ අකුරු කීයද? 26ක් 26 නේ. ඒ අකුරු 26 යාළුවෝනේ ඔයාලගේ. ඔයාලගේ යාළුවෝනේ. මේ අකුරු යාළුවෝ 26න් මිසිං වෙලා තියෙනවා කීප දෙනෙක්. ඔයාලට තියෙන්නේ මේ ඉන්න යාළුවොන්ට මේ මග හැරුණු යාළුවෝ ටික හොයලා දෙන්න. right. A පළවෙනි එකේ ඔන්න බලන්නකෝ යාළුවෝ 3 දෙනෙක් අතුරුදන් වෙලා හරි මග හැරිලා වගේනේ. මග හැරිලා. යාළුවෝ ටික හොයලා දෙන්න බලන්න. ඒකට පස්සේ 3 දෙනෙක් නැහැ. E යාළුවාට පස්සේ තව එක්කෙනෙක් නැහැ. G යාළුවාට පස්සේ තව එක යාළුවෙක් නැහැ. නේද? right. finish. okay. wait a minute නේද පුතේ? පොඩ්ඩක් ඉන්න. විනාඩියක් ඉන්න. wait a minute. right. ටීචර් කොහෙවත් යන්නේ නැහැ. ටීචර් ඉන්නවා. ටීචර් කොහෙවත් යන්නේ නැහනේ. තුන්ෂිනී where are you? I can't see you. switch on your camera පුතේ. right. are you angry with me? ටීචර්ත් එක්ක තරහ වෙලාවක්ද තුන්ෂිනී? no නේද? right. go laugh will you? laugh. what's the meaning of laugh? hina වෙන්නකෝ බලන්න. hina වෙන්නකෝ. ඔහොම නෙමෙයි. laugh will you කියන්නේ කොහමද? ha 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 කියලා හයියෙන් hina වෙන එකට නේද පුතේ? laugh will you කියන්නේ
කෝ කරන්න බලන්න laugh will you? කෝ තිනෙත්? කෝ laugh will you කියන්නේ මොකද්ද? hina වෙන්නකෝ. හරි. අභිෂේක්? I smile will you? Smile, smile. Smile කියන්නේ චුට්ටක් hina වෙනවට. අර චුට්ටක් hina වෙන්නේ ඔය දත් පෙන්නන්න නැතුව වගේ පොඩ්ඩක් ඔය hina වෙන. අර ඔය තුන්ෂිනි hina වෙන්නේ අන්න හරි. අන්න ඕම right? ha 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 කියලා hina වෙනවනම් smile මොකද්ද laugh නේද ඒකට කියන්නේ අපි laugh. smile කියන්නේ චුට්ටක් hina වෙනවා. මද සිනහව. හරි. ටීචර් කියලා දුන්නා තව වචනයක් මොකද්ද? එන්නකෝ. කොහමද පුතේ කියන්නේ? එන්නකෝ. Come will you. තුන්ෂිනි එන්නකෝ. මොකද්ද පුතේ? Come will you. right mic එක on කරගන්න. right අභිෂේක් කොහමද පුතේ come will you come will you නෙමෙයිනේ නේ. යන්නකෝ කියලා කියන්නේ කොහමද පුතේ? go will you. right very good. go will you. යන්නකෝ. go will you. ටීචර් කියලා දීලා තියෙනවා නේද පුතේ අර චුට්ටක් අර ගුටියක් එහෙම ගැහුවම රිදෙනකොට ආයි කොහමද? ආයි කියන්නේ කොහමද පුතේ? කෙනිත්තුවම කවුරු හරි ගැහුවම රිදෙනවනේ නේද? එතකොට ඔයාලා කියනවානේ ආයි ඌයි. මොකද්ද පුතේ? ouch නේද? අන්න හරි. ouch. රිදෙනවනේ ආයි ඌයි කියනවට ouch කියනවා. ouch. අත් වචනයක් කියලා දෙනවා අපරාදේ. කොහමද පුතේ කියන්නේ? අයියෝ අපරාදේ. යන්න තිබුණානේ මට. අපරාදේ. in vain කියනවා මොකක්? right. තුන්සිනි ටීචර් කියලා දෙන්න. මේ කවුද? ඔන්න මේ ළමයා දන්නේ නැහැ. මේ ළමයාට කියලා දෙන්න ඕනේ. right. තුන්සිනි කියලා දෙන්නකෝ. A simple A ඊළඟට මොකද පුතේ? simple B නේද? right ඊළඟට A B C A B C D ටීචර් ලියලා තියෙන ඕන්න බලා ගන්න. හැමෝගෙම හරිද බලන්න. A B C D E F G H I J K L M N O කියවන්න පුතේ. කො හැමෝම කියන්න බලන්න අභිෂේක්. M N O P Q R S T U V W X Y Z. ලියලා තියෙනවා මොකද්ද? simple letters. ඔන්න මග හැරුණු simple letters ටීචර් හොයලා දීලා තියෙන්නේ. right? මග හැරුණු යාළුවෝ ටික ඔන්න හොයලා දුන්නා. බලන්න ඔයාලා ලියලා තියෙනවා හරිද කියලා. මේ විදිහටම ලියලා තියෙනවද කියලා බලන්න. right. ඔක්කොම හරිද? කො බලන්න පුතේ. ඔයාලගේ පොත් පෙන්නන්න බලන්න. කියන්න පුතේ. හරි? A for
letter in each lines. ඒ කියන්නේ ඔන්න මම පේලි දෙනවා. right? හැම පේලියකම incorrect letter එකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ නොගැලපෙන වැරදි එකක් තියෙනවා. හරි නැති එකක් පුතේ. හරි? වැරදි එකක් තියෙනවා. වැරදි letter එකක් තියෙනවා. ඒක මොකද කරන්න තියෙන්නේ? What's the meaning of circle? Circle කියන්නේ මොකද්ද පුතේ? Circle. Anna, very good. Round කරන්න. Circle the incorrect letter in each lines. Right? Circle කරන්න තියෙන්නේ. හරි? ඔන්න ප්‍රශ්නේ ඔච්චරයි. ටීචර් කියලා දෙනවා. පළවෙනි එක ඔන්න තියෙනවා. A B C F D E. මට කියන්නකෝ පුතේ මෙතන ඉන්කරෙක්ට් ලෙටර් එක මොකද්ද? වැරදි යාළුවෙක් ඇවිත් ඉන්නව මෙතනට. හොරෙන් පැනලා නේද පුතේ? ඔන්න යාළුවෙක් හොරෙන් පැනලා මැදට පැනලා. නේද පුතේ? මට ඒ නෝටි යාළුවා පෙන්නන්න. මොකද්ද පුතේ? very good. අපි සර්කිල් කරන්න ඕනේ මොකද්ද එහෙනම්? මේ බලන්න මොකෝ කියවන්න බලන්න A B C මෙන්න බලන්න F එක ඇවිල්ලා D නේ තියෙන්න ඕනේ. එහෙනම් කවුද මැදට පැනලා තියෙන්නේ? මොන යාළුවද? F යාළුවා. very good. F යාළුවා. මෙන්න F යාළුවා තමයි පුතේ මැදට පැනලා තියෙන්නේ නේද? අන්න හරි. ඔන්න දැන් තේරුණා නේද ටීචර් කරන්න ඕනේ කිව්ව දේ? ඔන්න ටීචර් සර්කිල් කරලා තියෙනවා. right? හරි. next one. ටීචර් දෙන්නම් ඒ ටික කරන්න බලන්න පේලියට. right. පළවෙනි එක ටීචර් කියලා දුන්නා. කරන්න තියෙන මොකද්ද කියලා දන්නව නේද පුතේ? A B C ඔන්න යාළුවෙක් මැදට පැනලා නේද? right. යාළුවෙක් මැදට පැනලා ඉන්නවා. ගැලපෙන්නේ නැහැ එයාව. පොලින් පැනලා ඔන්න. පොලිමේ ඉන්න ඕනේ යා පස්සේ නේද? ඉස්සරහට පැනලා නේද? කණෙන් අල්ලලා පැත්තට ගන්න. රවුන්ඩ් කරන්න තියෙන්නේ. සර්කිල් කරන්න පුතේ. right. A B C ඊළඟට එන්න ඕනේ D නේ. F කියන යාළුවා ඇවිල්ලා ඉස්සරහට රවුන්ඩ් කරන්න. යන්න දෙන්න එපා. වැරදි කෙනාව පෙන්නන්න රවුන්ඩ් කරලා. right? දෙවෙනි එකේ බලන්න. E F R G H I නේද පුතේ? right. E F R දෙන්න ඊළඟට E F G H I එහෙම නෙන්නේ නේද? R කියන යාළුවා වොන්න පොලිමේ පැනලා නේද? පොලින් පැනලා. හරි. එයාව අල්ලලා රවුන්ඩ් කරන්න බලන්න. ඒ වගේ ඉතුරු ටිකක් කරන්න පුතේ. ටීචර් සාකච්ඡා කරන්න යන්නේ. අපි බලමු දෙවෙනි එකේ මොකද්ද වැරද්ද තියෙන්නේ කාගේද කියලානේ. කියන්න බලන්න පුතේ දෙවෙනි එකේ. කවුද පුතේ වැරදි කරන යාළුවා කවුද? එන්න බලන්න. A B C D නෙන්න ඕනේ. අන්න අල්ලගත්තා අපි වැරදි යාළුවාවනේ. right. ඊළඟට E F G නෙන්න ඕනේ. ඔන්න වැරදි යාළුවා අල්ලගත්තා අපි. රවුන්ඩ් කරා ඊට පස්සේ. සර්කිල් කරන්න තියෙන්නේ නේද? right. next one. Q R නෙන්න ඕනේ Q ගාවට. එහෙනම් ටග් ගාලා අල්ලගන්න පුතේ. ඔන්න යාළුවව සර්කිල් කරා. වැරදි කෙනාව අල්ලගන්න ඕනේ අපි. next one. V ඉතුරු ටික ඔක්කොම හරි නේද පුතේ? R S T U V ඒවා දෙකක් තියෙනවා. එහෙනම් පළවෙනි කෙනා තමයි වැරදි නේද පුතේ? කලින් ඉස්සරහට පැනලා නේද? right. ඔන්න අල්ලගත්තා අපි වැරදි එක්කෙනාව. next one. 5. W X
වයින් එන්න ඕනේ. එන් කියන කෙනා ඇවිල්ලා. පොලින් පනින්න හොඳයි දොහොමත් නේද පුතේ? 6 6 නේද? 6 වෙනි එක බලන්න. K L M එන්න ඕනේ. නේද? බලන්නකෝ නෝටි බබාලා ගොඩක් ඉන්නවානේ. right next one 7 P Q R නෙන්න ඕනේ නේද පුතේ? හැමෝගෙම බලන්න මෙන්න මේ ටීචර් සර්කල් කරපු ටිකම තියනවාද කියලා. right කෝ බලන්න. out of 7 all are correct. 7න් 7ම හරි අය කෝ බලන්න hands up. right very good. මෙන්න okay finish නේ right එහෙනම් ලබන සතියෙන් අලුත් පාඩමකින් හම්බ වෙමු හරිද okay finish for today goodbye